Hello everyone, welcome to my channel. ඉතින් අද නම් ඔයාලා මේ channel එකේ වීඩියෝ එකක් බලන්නේ. මම ඇවිල්ලා ශ්‍රී ලංකන් ස්ටේට් යුනිවර්සිටි එකේ final year student කෙනෙක්. ඉතින් මම මේ channel එකෙන් කරන්නේ මම දන්න දේවල් වීඩියෝ contents විදිහට ඔයාලට අරන් එන එක. ඉතින් මේ වීඩියෝ ඇවිල්ලා වීඩියෝ series එකක්. මේ වීඩියෝ series එක ඇවිල්ලා කොහොමද රිසර්ච් එකක් කරන්න කියලා මම දන්න විදිහට ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ mean separation වලට තව එක ආකාරයක් ගැන. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙන් නම් බලන්න පටන් ගන්න. මම ඔයාලට රික්වෙස්ට් කරනවා පළවෙනි වීඩියෝ එකේ ඉඳන් බලන්න. නැත්නම් ඔයාලට මෙතනින් එහාට කියන දේවල් පොඩක් අපහැදිලි වෙයි. ඉතින් මුලින් අපි කතා කරා කොහොමද ටයිටල් එකක් තෝරගන්නේ, ඊළඟට ලිටරචර් රිවිව් කරන්නේ. එහෙම දේවල් අපි කතා කරගෙන ඇවිල්ලා දැන් අපි ඉන්නේ රිසර්ච් එක ඇනලයිසින් කොටසේ. ඉතින් ඇනලයිස් කරනවා කියන්නේ කොහොමද මේ අපි ගත්ත ඩේටා කලෙක්ෂන් වලට පස්සේ ඒ දත්ත ටික අපි විශ්ලේෂණය කරන්න කියලා. ඒකෙදි අද අපි කතා කරන්න යන්නේ mean separation ගැන. ඉතින් කලින් වීඩියෝ එකේදීත් මම mean separation ගැන තමයි කතා කරේ. එක LSDT test එක ගැන. අද වීඩියෝ එකකින් අපි කතා කරමු 2key test එක ගැන. ඉතින් මේ 2key කියන test එකත් LSDT test එකට ගොඩක් සමානයි. දෙකම පොඩක් එක වගේ process එකත් එක වගේ. ඉතින් මේකත් පාවිච්චි කරන්නේ mean separation කරන සෙපරේට් කරලා බලන්න. එතකොට මීන්ස් වලට සෙපරේට් කරලා මේ කෙනෙක් ට්‍රීට්මන්ට්ස් වල සිග්නිෆිකන්ස් ලෙවල් වලට හොයාගන්න පුළුවන්. සිග්නිෆිකන්ට් මොනවාද, නන් සිග්නිෆිකන්ට් මොනවාද, කොහොමද ඒ වගේ ලෙවල් එක ඔය වගේ දේවල් කන්සිඩර් කරගන්න පුළුවන් මේ මෙතඩ් එකට. ඉතින් මේ 2key වලට වුණත් දැනට software tools තියෙනවා පාවිච්චි කරන්න. ඔයාලට මේ ටැබ් එකකින් වුණත් ලේසියෙන්ම කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් කරන හැටි මම ඉස්සරහට කියලා දෙන්නම්. දැන් අද වීඩියෝ එකකින් කියන්නේ theoretically කොහොමද මේකේ calculation එක සිද්ධ කරන්නේ. manually අපි කරොත් කොහොමද මේක සිද්ධ වෙන්නේ. අපි ඔය software එකක් use කරලා කරොත් ඒක automatically වෙනවනේ. ඉතින් ඒත් ඔයාලා මේකේ concept එක මොකක්ද කියලා දන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ කොහොමද ඒ calculation එක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අද දැන් බලමු කොහොමද මේ 2key calculation එකක් අපි සිද්ධ කරන්න කියලා. 2key mean separation method ගැන කතා කරනකොට මේක කලිනුත් කිව්වා LSD mean separation method එකට සමානයි කියලා. ඇත්තටම කිව්වොත් ඒ ප්‍රොසීඩිය එකම තමයි. මෙතනදී අපි සිද්ධ කරන එකම වෙනස තමයි දැන් ඒකෙදි LSD value එකනේ හොයාගත්තේ. මේකෙදි අපි 2key value එක තමයි හොයාගන්නේ. එතකොට ඒකෙදි පාවිච්චි කරපු සමීකරණය නෙවෙයි මෙතනදී පාවිච්චි කරන්නේ. ඒ වෙනස විතරයි මෙතනදී ප්‍රොසීඩිය එකේදී සිද්ධ වෙන්නේ. එතකොට මෙතනදී අර critical value එක විදිහට ගන්නේ 2key value එක තමයි වෙනස් වෙන්නේ. ඒ වගේ මෙතනදී පාවිච්චි කරේ T table එක. මේකෙදී අපිට 2key table එක තමයි භාවිතා කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වෙනස විතරයි. ඊතුරු procedures ඒ කලින් LSD method එකටමයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙතන වලට පේනවා අපි පාවිච්චි කරලා තියෙන සමීකරණ. ඒතකොට මේ සමීකරණය පාවිච්චි කළා තමයි 2key value එක අපි හොයාගන්න ඕනි. මෙතනදී alpha එකට අර කලින් LSD එකේදී කිව්ව විදිහටම alpha ගේ අපිට significance level එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකයි උතන 0.05 කියන්නේ 105 significance level එක කියන එක අදහස් වෙන්නේ. ඊට පස්සේ මෙතන පේනවා වරහන් ඇතුලේ P සහ F කියලා දීලා තියෙනවා. P කියලා කියන්නේ treatment සංඛ්‍යාව සහ F කියලා කියන්නේ error DF එක. error DF කියන්නේ error degree of freedom එක. ඉතින් මේ values දෙක එතනට දාලා ඒ කියන්නේ එතන ඒ 105 significance value තියෙන 2key table එකේ මෙන්න මේ තීරුව ඔස්සේ යන්න කියලා තමයි අදහස් කරන්නේ. 7 සහ 21 අංක දෙක ඔස්සේ ගිහලා බලලා තමයි ඔය 4.6යි බිංදුව කියන අගය අරන් තියෙන. ඊතුරු සමීකරණයේ වර්ගමූලය ඇතුළේ තියෙන කොටස error ms එක replication සංඛ්‍යාවෙන් බෙදලා සුළු කරලා ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට මේ පේන්නේ අපේ 2key table එක. එතකොට මේ ඇවිල්ලා significance level එක 0.05. ඒ කියන්නේ 105 කියන අවස්ථාවේදී තියෙන table එක. එතකොට මේක පාවිච්චි කළා තමයි අපි 2key value එක හොයාගන්න ඕන. එතකොට ඔයාලට කරන්න table එක බලන්නේ මේකේ පහළට අපි ගන්න error DF value එක සහ හරහට අපි දැන් treatment ගන්න 7යිනේ. ඒට අදාළ සංඛ්‍යාව ගන්නවා. ඊට පස්සේ 24 ඒ විදිහටම ඒට අදාළ සංඛ්‍යාව ගන්නවා. ඒ සංඛ්‍යා දෙක අතර වෙනස බලනවා. බැලුවම වාට තියෙනවා ඒ වෙනස 21 22 තියෙන අගය කොටස් තුනටම අයිති අඩු වෙනවා පහළට. ඒ නිසා අපි එතන සම්පූර්ණ ඩිෆරන්ස් එක 4යිනේ 24කට මම ගන්න අඩු කරා. ඒ 4ෙන් බෙදලා එක කොටසක වෙනස හොයාගන්න. අපිට 21 නිසා ඕනි අපිට 20 අගයෙන් අපි හොයාගත්තේ සුළු අගය අඩු කරලා 21 අගය හොයාගන්න පුළුවන්. මොකද මේකට අපි මෙහෙමයි කරද්දී අගයන් අඩු වෙලා තියෙනවා. ඔයාලා දන්නවා 20 එතකොට ඔහොම තමයි 21 DF එක හොයාගත්තේ. අගයන් 4යි කියලා. 21 DF එකට හරහට ට්‍රීට්මන්ට් අපි ගත්තේ 7. එහෙම තමයි මේ වැලියු එක හොයාගත්තේ මේ 2key මොනවාද අපි මේ
සමීකරණට ආදේශ කරන්න ඕනේ අග හොයාගන්න එන්නේ එහෙමයි. ඉතින් හිතන්නකෝ වෙන අගයක් තිබ්බ කියලා දැන් මෙතන 30ට පස්සේ තියෙන්නේ 40 මට පේන විදිහට ඒ වගේ එතකොට එතන වෙනස 10ක් තියෙනවා. එතකොට මේ දෙකේ වෙනස හොයාගෙන ඒක කොටස් 10කට බෙදලා තමයි අවශ්‍ය ගාන 15 නම් 5ක් අර ඒ වගේ අපිට ඕන විදිහට එක හදා ගන්න ඕන. මොකද මේ ටේබල් එක හොඳට බලන්න ඒ පිළිවෙලට අගයන් නැහැ 15ට යනකම්ම. ඉතින් මේ ටේබල් එකක් ඔයාලට දෙයි ගාන හදද්දී එතකොට ඒ විදිහට තමයි අවශ්‍ය DF value එක හොයාගන්නේ. ඊට පස්සේ හරහට අනිවාර්යයෙන්ම treatment value එක ගන්න. මේ දෙක පාවිච්චි කරලා ඔයාලා 2 සමීකරණයට ඕන Q value එක හොයාගන්න. ඊට පස්සේ ඉතුරු ටික අපි කියන වර්ගමූලයේ ඇතුලේ කොටස ANOVA table එකෙන් ගන්න පුළුවන් ඒ අගයන් ආදේශ කරලා ඔයාට පුළුවන් 2Q එකේ critical value එක සීමාකාරී අගය. ඒක තමයි එතකොට තියෙන්න පුළුවන් අවම අගය. එතකොට මේක හොයාගන්න මීට වඩා අඩුයි නම් අපි non significant කියනවා, වැඩි නම් significant කියනවා. LSD test එක වගේමයි. ඒ විදිහමයි අගය විතරයි වෙනස් වෙන්නේ. ඉතින් දැන් ඔයාලත් මං කිය විදිහට ආදේශ කරලා බලන්න. එතකොට 2 value එක මෙයා හොයාගෙන තියෙනවා 708යි කියලා. ඉතින් මේ 708 තමයි සීමාකාරී අගය. මීට වඩා අඩුයි නම් අපි non significant කියනවා, වැඩි නම් අපි significant කියනවා. ඊළඟට අපිට අදාළ වෙන්නේ මීට වඩා අඩු අගයන් ටික විතරයි. ඊට පස්සේ LSDT ටෙස්ට් එකේ වගේම 2 එකේදීත් ඔයාලා කරන්න ඕන අවශ්‍ය මීන්ස් ටික ඉස්සලාම ලියා ගන්න ඕන. අර ඩිසෙන්ඩින් ඕඩර් එකට මීන්ස් ටික ලියා ගන්න කියන්නේ ඒ කියන්නේ අවරෝහණ පිළිවෙලට මීන් අගයන් ටික එකතු කර මේ ලියා ගන්න කිව්වනේ. ඒ විදිහට මේකෙත් කරගන්න ඕනේ. මේ තියෙන ඊට පස්සේ ස්ටෙප් එක. එහෙම ලියා ගත්තට පස්සේ මේ මීන් වල එකින් එක අතර වෙනස තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේ තරු දාලා තියෙන සිග්නිෆිකන්ට් අගයන්, තරු දාලා නැත්තේ non significant අගයන්. ඉතින් මේකත් අර කලින් මම LSDT ටෙස්ට් එකේදී හොඳින් එක පැහැදිලි කරපු හින්දා මම මෙතන ලොකුවට පැහැදිලි කරන්නේ නැහැ. ඒ විදිහටම මීන්ස් අතර වෙනස වල ටික තමයි මේ හොයලා තියෙන්නේ. ඉතින් අන්තිම පියවර මේ non significance level එක හොයන එක. ඉතින් දැන් ඔයාලා මේ ඉර දැක්කම මේ ඉර කියන්නේ මොකද්ද? මේ දේවල් දැන් ඔයාලට තේරෙන්න ඕනේ LSDT වීඩියෝ එක බැලුවා නම්. මේකෙදි මේ BCDA EF G කියලා අදහස් කරලා තියෙන ට්‍රීට්මන්ට් අනුපිළිවෙල ඒක අවරෝහණයට තමයි ඔය හදලා තියෙන්නේ. එතකොට අර මේ ඉර ඇඳුනේ කොහොමද කියලා non significant level එක අනුව තමයි ඇඳුනේ කියලා දැන් ඔයාලට පැහැදිලි ඇති. ඒ අනුව අපි අවසානයේදී හදා ගන්නවා එක ට්‍රීට්මන්ට් එකේ සිග්නිෆිකන්ස් ලෙවල් වෙන වෙනම හදා ගන්නවා. ඉතින් මේ සිම්පල් A, සිම්පල් B ගාලා ඔය දාලා තියෙන සිග්නිෆිකන්ට් ලෙවල් එක. ඒතකොට මේ ඉර ඇඳුන හැටි මතකයිනේ. B සහ C අතර වැලියු එක වෙනස බලනවා. ඒක non significant නම් ඉර අඳිනවා. ඊළඟට B සහ D අතර වැලියු එක බලන එක non significant නම් අපිට ඉර දිගටම කන්ටිනියු කරන්න පුළුවන්. එහෙම තමයි ඔය ඉර ඇඳිලා තියෙන්නේ පහලින් අඳින ඉරි. ඊට පස්සේ අපි දන්නවා ඉරි දෙකක් ඕවර්ලැප් වෙනවා නම් ඒ සිම්පල් අකුරු දෙකක එකතුවකින් එක පෙන්නනවා. මේ විදිහට ඔයාලට පුළුවන් සිග්නිෆිකන්ට් ලෙවල් එක හොයාගන්න. එහෙම හොයාගෙන අවසානයේදී ඔයාලට පුළුවන් මේ විදිහට සිග්නිෆිකන්ට් ලෙවල් එක ලියලා දක්වන්න. ඉතින් මේ දෙයම ඔයාලට පුංචි විධාන කිහිපයකින් ආර්ට්ස් software එක නැත්තම් මිනි ටැබ් එක use කරලා කරගන්න පුළුවන්. හැබැයි මේ තමයි ඇත්තටම statistically මේක සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. මේක තමයි ඇත්තම procedure එක. ඉතින් 2 key විදිහට means separate කරගන්නේ මෙහෙම. මේකිනුත් ඔයාලට හොයාගන්න පුළුවන් හොඳම mean එක තියෙන මොකේද, අවම අගය මොකේද වගේ විවිධ අපිට conclusion වලට එන්න පුළුවන්. ඒකෙන් අපිට පුළුවන් දැනගන්න අපි පාවිච්චි කරපු ට්‍රීට්මන්ට්ස් වල තියෙන වටිනාකම. මේක හොඳයිද ට්‍රීට්මන්ට් එක, කොච්චරකින් හොඳයිද, කොච්චරකින් නරකයිද කියලා මෙන්න මේ significant values consider කරලා අපිට conclude කරගන්න පුළුවන්. ඉතින් වෙනද වගේම අද වීඩියෝ එකනොත් ඔයාලා යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාලගේ අදහස් කමෙන්ට් කරලා යන්න. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරලා යන්න. වීඩියෝ කන්ටෙන්ට් එක හොඳයි නම් channel එකට subscribe කරලා යන්න. තව කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. ඉතින් අපි තව වීඩියෝ එකකින් හමුවෙමු. එතකන් සුබ දවසක් පරිස්සමෙන් ඉන්න.